එක ලකුණක් ඕලෙවල් වල වටිනවා. ලියන්න දන්නේ නැහැ කියලා අතහරින එක නෙමෙයි ගේම. පුළුවන් සම්පත් වලින් ගේම ගන්න එක. ගේම ගහන්න පුළුවන් වෙන්න ඕන. තොපි හැමෝම දිනන්න ඕන. උඹේ මේ මහන්සියට, උඹේ මේ කැපකිරීමට, උඹේ අම්මගේ වටිනාකමට, තාත්තගේ වටිනාකමට අවුරුදු 16ක් වෙනකන් කන්න ටික දීලා, බොන්න ටික දීලා, හදා වඩාගෙන හැමදේම කරන උඹේ අම්මටයි තාත්තටයි උඹ වටිනාකමක් දෙන්න ඕන. ඒ වටිනාකම වෙනුවෙන් එක ලකුණකටත් ගේම ගහපල්ලා. පාන් කෑල්ලටත් සටන් කරන අම්මලා මම දැකලා තියෙනවා ලෝකේ. පාන් කෑල්ලට සටන් කරන අම්මලා ලෝකේ ඉන්නවා. එහෙනම් ඒ අම්මලට සාධාරණයක්, ඒ තාත්තලට සාධාරණයක් කරන්න නම් උඹ එක ලකුණටත් ගේම ගහන්න ඕන. අපරින් එපා ජීවිතේ කවදාවත්. අත්තරපු මිනිස්සු ජීවිතේ ජයගත්තේ නෑ. තෝමස් අල්වා එඩිසන් 999 වතාවක් try කරලා අන්තිමේදී 10 වෙනි වතාවේ ලයිට් එක හැදුවනම් උඹ උත්සාහ කරොත් උඹට පුළුවන් පුතා මේ ගේම ගහන්න. ඒ නිසා කම්මැලි වෙන්න පුළුවන්, එපා වෙනවා වගේ වෙන්න පුළුවන්, බෑ කියලා හිතනවා වෙන්න පුළුවන්, පොත අතට ගත්තම නිින්ද යනවා වෙන්න පුළුවන්, මේ මොන මල කරදරයක්ද කියලා හිතෙන්න පුළුවන්. ඒ මොන දේ හිතුණත් මතක තියාගන්නේ මේ වෙලාවේ මේ ගේම ගැහුවේ නැති වුණොත් උඹට මීට වඩා ජීවිතේ අමාරුයි. උඹේ අම්මට කන්න දෙන්න පුළුවන් කාලේ කන්න දෙයි. උඹේ තාත්තට උඹට කන්න දෙන්න පුළුවන් කාලේ කන්න දෙයි. හැබැයි උඹට යුතුයකමක් තියෙනවා. ඒ තමයි ඔබේ අම්මා, උඹේ තාත්තා ඔය දෙදෙනාට උඹ කන්න දෙන්න ඕන දවසක් තියෙනවා. ඒ දවසට උඹ කොහොමද කන්න දෙන්නේ? ඒ දවසට උඹ කොහොමද ඒ තැනට එන්නේ? ඒ අවශ්‍ය පසුබිම් ටික හදන්න මේ ගේම ගහලම නතර කරපන්. ඒ ගේම ගහලා නතර කරන්න මෙතන ඉන්න මේ 62 ඇතුළු මේ සමස්ත රටේ ඉන්න හැම ළමයෙක්ටම ශක්තිය ලැබෙන්න ඕන කියන එක තමයි හැම පාරම මගේ ප්‍රාර්ථනාව. මේ පාර ප්‍රාර්ථනාවත් එහෙමයි. උඹයි මමයි දකින්නේ අද වෙන්න පුළුවන්. උඹයි මමයි කතා කරන්නේ අද වෙන්න පුළුවන්. ඒ වුණත් උඹ මේ ගේම ගැහුවොත් තමයි ගුරුවරයෙක් විදියට මට අවංකවම සතුටු වෙන්න පුළුවන්. පැහැදිලිද? ඒ නිසා ගේම ගහන්න මේ වෙලාවෙත් මේ 60 දෙනා මේ කරන්නේ දුෂ්කර ක්‍රියා කරනවා වගේ අතිශය අමාරු කාර්යයක්. පැය ගානක් ෆෝන් එක දිහා බලාගෙන ඉඳලා එක තැනකට වෙලා මේ අන්තිම මොහොතේ try කරන්නේ ගන්න නම් දෙයක් ඔබට ගන්න පුළුවන්. ඉතින්ම මහන්සි වෙලා වැඩ කරපන්. මං අනිවාර්යෙන් මට පුළුවන් උපරිම ඔබට දෙන්න.